අයිබෝන් චන්තුකොත් වැංකෝ ඉතල කතා කරන්න බලමු දවසේ ක්‍රිප්ටෝ අප්ඩේට් එක මොනවද කියලා අද දිනය 2026 ජනවාරි 10 සෙනසුරාදා දවස මාකට් සයිඩ්වේස් යන්නේ ලොකු මූව්ස් පේන්න නැහැ බිට්කොයින් 90න් උඩ ඉන්නවා 9542.6 ඩවුන් බව පෙන්නනවා ඉතිරියම් 3091යි ඉතිරියම් 0.6.8 උනා දැන් ඩවුන් බව පෙන්නනවා more or less top 20 1 to 2% up or down කැපි පෙනෙන ඩ්‍රොප් එකක් තියෙන hyperliquid 5% අනිත් ඒවා 1% up 1% down ආදී වශයෙන් අද දවසේ top gain තවමත් polygon up වෙන්න හේතුව අපි මේ වීඩියෝ එකේ කතා කරා pump fund 9% up stacks 7% ඊට පස්සේ midnight pullback වුණා නමුත් 4.5 up අද මිඩ්නයිට් එකේ පේට්‍රියෝන් ටීම් එකට ෂෙයා කරපු chart එකක් පෙන්වන්නම් මිඩ්නයිට් අප්ට්‍රෙන්ඩ් එකක හිටියේ අප්ට්‍රෙන්ඩ් එකේ මේ හයි එක ඇදුවට පස්සේ වැටුණා ඊට පස්සේ නියමිතව තිබ්බේ හයි ලෝ එක හදලා ඉවරලා නැවත නිව් හයි එකකට යන්න නිව් හයි එකකට යන්න නැතුව නයිට් කරපු වැඩේ සයිඩ්වේස් මූව් වෙන්න පටන් ගත්තා මේ වගේ ඇවිල්ලා ලෑන්ඩ් උනේ අර ප්‍රීවියස් සපෝට් එකේමයි මේ ලෙවල් එකේ මේ ලෙවල් එකේ මයි ඇවිත් ලෑන්ඩ් උනේ එතකොට මම පේට්‍රියෝන් අයට කිව්වා යම් හේකින් මේ ලෙවල් එක ඔය කහපාට බ්ලොක් එක හෝල්ඩ් වුණොත් ඊළඟ ටාගට් එක එමු වුණොත් ඒ කියන්නේ higher highs higher lows higher highs higher lows ඊට පස්සේ හැදුවේ එහෙමනම් equal low එකක් එතකොට මේ equal low එකයි මේ equal low එකයි කියන්නේ තවමත් up trend එක intact එහෙමමයි ඒ කියන්නේ තවත් අද අවස්ථාවක් තියෙනවා ඊළඟ නිව් හයි එකට යන්න නමුත් දැන් උනේ වැඩේ ඒක නෙවෙයි අනිත් පැත්තට උනේ මේ ලෝ එක හෝල් කරන්න නැතුව නිව් ලෝ එකක් හැදුවා නිව් ලෝ එකක් හදපු ගමන් අර අප් ට්‍රෙන්ඩ් එකට තිබ්බ අවස්ථාව නැතිව ගියා ඊට පස්සේ lower highs හදමින් ඩවුන් ට්‍රෙන්ඩ් එකකට යන්න තියෙන ඉඩ වැඩි වෙනවා හැබැයි දැන් මේ වෙන්නේ බෙයා ට්‍රැප් එකක් වෙන්න පුළුවන් ඔය බෙයා ට්‍රැප් එකෙන් නැවත ඔය කහපාට බ්ලොක් එකෙන් උඩට ප්‍රයිස් එක ක්ලෝස් වුණොත් එතකොටත් අර equal low න්‍යාය එහෙමමයි මේක මැනිපුලේෂන් එකක් ඊට පස්සේ නැවත නිව් හයි එකකට යන්න පුළුවන් ඉතින් මේක හැබැයි සැනකින් වෙන්න ඕන මේක මේ සති ගානකින් වෙන වැඩක් නෙවෙයි අද මේ 4 hours අද ඔයාලා මේ පේන්නේ තව කැන්ඩල් එකකින් දෙකකින් මේක නොවුනොත් නයිට් ඊට පස්සේ යන්නේ මෙතනින් ෆේල් වුණොත් ඩවුන් ට්‍රෙන්ඩ්. ඒක මම කිව්වේ yellow block එකට උඩින් ඕපන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ ට්‍රෙන්ඩ් කන්ටිනියුේෂන් එකක් මෙතනින් පහළට වෙන්න පුළුවන්. මේ immediately yellow line එකට yellow block එකට උඩින් night close වීම අතිශයින් වැදගත් ඊළඟ high එකට යන්න නම්. ඒ ටෙක්නිකල් ෆන්ඩමෙන්ටලි හැබැයි බැලුවොත් privacy නේ මේ privacy token එකක් නේ නිසා privacy business එක තාම lucrative business එකක් ඒ නිසා top එකේ ඉඳලා මෙපමණ ප්‍රමාණයක් වැටිච්ච privacy එක 45% discount එකක් විදිහට market එක දකින්න ඉඩ තියෙනවා ඒ නිසා වේගෙන් එකතු කරන්න ඉඩ තියෙනවා ඒ නිසා ගොඩක් chance එකක් තියෙනවා කහපාට block එකට උඩින් price එක close වෙන්න එතනින් යනවා අපි night ගැන කතා කරමු නිසා ADA ගැන පොඩ්ඩක් බලාගෙන යන්න 738යි price එක මුළු සතිය පුරාවටම ADA කරපු දෙයක් නෑ 0.75 up බව පෙන්වනවා අද දවසේ 2.6 down ADA හැබැයි 2026 price prediction එක 740 පැත්තේ ඉඳලා $3.350 පැත්තට යන්න උනත් chance එකක් තියෙන බව ඒකට එක ප්‍රධාන හේතුවක් විදිහට ගන්නේ ඉදිරියේ එන Cardano ETF potential approval එකක් ඒ වගේම digital asset treasury companies ADA එකතු කරන්න තියෙන නැඹුරුව වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ Hydra Cardano layer 2 එකේ operation එක improve වෙන්න ADA valuation එක පැහැදිලිවම 2026 ඉහළ යා හැකි බවත් වාර්තා වෙනවා. මේ Hydra එක Cardano network එකට layer 2 එකක් විදිහට ස්කේලිං සොලියුෂන් එකක් විදිහට ඉන්ට්‍රොඩියුස් කරා 2023 මැද වගේ මේ net එකේම දැන් ඔපරේට් වෙනවා. චාල්ස් හොස්කින්සන් අදහස් දැක්වීමක් කරා ඊට සම්බන්ධයෙන් 8 අවුරුද්දක් පුරාවට අපි හිර වෙන්නේ නැතුව නවතින්නේ නැතුව කැඩෙන්නේ බිඳෙන්නේ නැතුව තවමත් මේ ecosystem එක develop කරමින් ලෝකේ පුරා Cardano community එක grow කරමින්
බිට්කොයින් වලටත් කම්පිටිෂන් එකක් දෙන්න පුළුවන් තැනකට එමින් ඉන්න බව අහලා බලන්න චාල්ස් හොස්කින්සන් ෆවුන්ඩර් Cardano. It has reignited the debate whether Cardano is sound money or not. Well, we're deflationary like Bitcoin, and I'd argue that we're in the same category as that. But then, you get to this definition of what is sound money, and is Bitcoin money or is it digital gold or not? But regardless, the magic of what we've been building with Cardano is the ecosystem. It's the millions of people that are there. It's the decentralization. And in fact, we've been running for 8 years straight, 24 hours a day, 7 days a week, never been hacked, never gone down. There's a foundational reliability there, which is why the U.S. government likes it. They tweeted about it. It's going to the reserve. And it's US ගවර්න්මන්ට් රිසර්ව් එකටත් ඒඩා එන බව චාල්ස් හොස්කින්සන් සඳහන් කරනවා. ඉතින් මේ කාරණයින් පෙරකී මම කලින් සඳහන් කරපු කාරණා මේ ඔක්කොමත් එක්ක 2026 පැහැදිලිවම 740න් උඩට කඩනෝ ආ හැකි බව තමයි පේන්න තියෙන්නේ. Patreon ට්‍රේඩ් කරන්න ඉන්ට්‍රස්ට් සම්බන්ධ වෙන ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. shop section එකට આવොත් ඔයාලට strategy videos අපි Patreon එදිනෙදා use කරනවා. ගණ්ඩ අවස්ථාවත් තියෙනවා Bitget Bybit verified links උත් ඒකම ගණ්ඩ links සියල්ලම මගේ description box එකේ මේ වීඩියෝ එකේ හෝ ඕනම YouTube වීඩියෝ එකක තියෙනවා. ක්‍රිප්ටෝ මාකට් එකට එන සතියේ most likely බලපාන්න තද බල විදියට ඉඩ තියෙන සිදුවීමක් තමයි මේ US tariffs. ඇමරිකානු ජනපති අර හදිසි අවස්ථා රෙගුලාසි යටතේ මේ ටැරිෆ් එකතු කරන්න තීන්දුව කරා. හැබැයි මේක ඇමරිකානු නීතියට විරුද්ධ බවට සුප්‍රීම් කෝට් එකේ නඩු ගොනු කරා. ඒකේ තීන්දුව ඊයේ දෙන්න නියමිතව තිබ්බා. නමුත් සුප්‍රීම් කෝට් එකේ ඊයේ දවසේ තීන්දුව දුන්නේ නැහැ. පසුවට තීන්දුව දෙන බවට සඳහන් කරා. දැන් මේ තීන්දුව කොන ආකාරයේ වෙයිද කියන එක සම්බන්ධයෙන් මාකට් අවධානය යොමු කරන හේතුව යම් මේකින් මේ ටැරිෆ් මෙතෙක් චාර්ජ් කරපු වෙනත් රටවලින් චාර්ජ් කරපු ටැරිෆ් නැවත ඒගොල්ලන්ට රිටර්න් කරන්න කියලා සුප්‍රීම් කෝට් එක කිව්වොත් ඩොලර් බිලියන 200ක විතර වැයබරක් ඇමරිකානු රජයට වෙනම දරන්න සිද්ධ වෙනවා. මේක මාකට්ස් වලට නෙගටිව්ලි බලපාන්න ඉඩ තියෙනවා. මාකට්ස් නෙගටිව්ලි රියැක්ට් කරන්න ඉඩ තියෙනවා. ඒක එක නෙගටිව් කාරණයක්. අනිත් එක මේ මාසයේ අගට එන රේට් තීන්දුව රේට් කට් එකක් වුණොත් ඒක පොසිටිව් කාරණයක්. රේට් නොකපා හිටියොත් ඒක ක්‍රිප්ටෝ වලට ඒ තරම් සුවදායක වෙන තීන්දුවක් වෙන්නේ නැහැ. කෙසේ නමුත් ෆියුචර්ස් මාකට් එකේ ඕපන් ඉන්ට්‍රස්ට් එක 2022 අගභාගයේ දෙසැම්බර් කාලේ වැටිච්ච ලෙවල්ස් වලින් පස්සේ මෙවර වැටුණ ලොවස්ට් ලෙවල්ස් රීච් කරා. මේ දම්පාට කැන්ඩල්ස් පහළ බලන්න ලොවස්ට් ලෙවල්ස් රීච් කරා. මේක බිට්කොයින් වල හොඳ මාකට් රීසෙට් වීමක් විදියට සාමාන්‍ය මෙවැනි ලෙවල්ස් වලට වැටෙනම හිස්ටෝරිකලි මාකට්ස් උඩට මූව් වෙලා තියෙනවා. ඉතින් මේ 22න් පස්සේ වැටෙන වැටිල්ල මෙවැනි දරුණු වැටිල්ලක් වැටීම මාකට්ස් නැවත රිකවර් වෙන්න ලොකු chance එකක් තියෙන බව තමයි පෙන්වන්නේ. මේක අපි සාමාන්‍යයෙන් බලන දර්ශකයක් නෙමෙයි. මේක ඇවිල්ලා ඇමරිකානු රැකියාවක් නැති unemployed worker කෙනෙකුට තියෙන රැකියා අවස්ථා කොච්චරද කියන එක. මේ සාමාන්‍යයෙන් 2022 කාලේ එක පුද්ගලයෙකුට රැකියා අවස්ථා දෙකක් ඕපන් වෙලා තිබ්බා. මේ වෙනකොට එකට එක අනුපාතයටත් වැඩිය පල්ලයට බහැලා තිනවා 0.91 දක්වා. ඒ කියන්නේ එක්කෙනෙකුට එක ජොබ් එකක්වත් available නැහැ at least කියන එක 0.9යි available. ඒක employment market එක weak වීමක් විදියට. දැන් මෙවැනි අවස්ථාවල සාමාන්‍ය rate cut එකක් අවශ්‍යයි. ඒ නිසා මේ මාසයේ අග rate cut ආ යුතුයි. නමුත් පවල් මොනවා කියයිද කරයිද කියලා තාම නිශ්චිත නැහැ. මේ දර්ශකය පල්ලහැට එීම පෙන්වනවා weakening employment market එකක්. ඒතකොට weakening employment market එකක් කියන්නේ employeesලා අතේ සල්ලි නැත්තම් ක්‍රිප්ටෝ ගන්න කොහොමදත් සල්ලි නැහැනේ. ඒක ක්‍රිප්ටෝ වල නෙගටිව් බලපානවා, ස්ටොක්ස් වලට නෙගටිව්ලි බලපානවා. නමුත් මේ වැටීම ආයමත් රේට් කට් එකකට සපෝට් එකක් නිසාවෙන් රේට් කට්ස් වක්‍රව ක්‍රිප්ටෝ වලට පොසිටිව්ලි බලපානවා. ඒ නිසා මේ ජනවාරි 28 තීරණාත්මක දිනයක්. මේ කර්ව් එක මේ වැටෙන වැටිල්ල රේට් කට් එකකට ලොකු chance එකක් තියෙනවා. නමුත් කපන නොකපන එක ෆෙඩ් එකේ වැඩක්. කෙසේ නමුත් බිට්කොයින් වසර 12ක් තිස්සේ හෝල් කරන් ඉන්න ට්‍රෙන්ඩ් ලයින් එකක් තවමත් හෝල් කරන් ඉන්න බවත් මෙවර
නැවත ඇවිල්ලා ලෑන්ඩ් කරෙත් ඒ 12 year old ට්‍රෙන්ඩ් ලයින් එකට බවත් විවේක් මෙතන සඳහන් කරනවා. මීට කලින් අවස්ථාවේ මේ ට්‍රෙන්ඩ් ලයින් එකට ලෑන්ඩ් කරපු ප්‍රීවියස් අවස්ථාවේ ඉඳලා ප්‍රයිස් එක 400ක් ග්‍රෝ වෙලා තියෙනවා. ඉතින් මෙවර මේ ට්‍රෙන්ඩ් ලයින් එක හෝල් කරાવી යයි හෝල් කළ යුතුම නෑ. නමුත් හෝල් කරાવી යයි රීසනබ්ලි අපේක්ෂා කරන්න පුළුවන්. ඉතින් 85 ඒරියා එක සම්බන්ධයෙන් තවත් බලාපොරොත්තු අපිට තියාගන්න පුළුවන් බව තමයි මේ ට්‍රෙන්ඩ් ලයින් එක පෙන්වන්නේ. මෙවර බොටම් එක 85 බව මමත් සඳහන් කරා. 85න් පල්ලයට වැටුණාට වේගෙන් 85න් උඩට ඇවිත් රිකවර් වුණා. ප්‍රයිස් එක මේ වෙනකොටත් 90ට උඩින් ඉන්නේ. හොප්ෆුලි මෙවර බොටම් එක ඔය ට්‍රෙන්ඩ් ලයින් එකේ ටච් වුණා 85 ඒරියා එක වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. පොලිගෝන් වාර්තාගත රිකවර් වීමක් රිකවර් වෙනවා ජනවාරි මාසෙ මේ පේන්නේ මන්ත්ලි සත 10 සත 9 ඉඳලා මේ වෙනකොට සත 18 දක්වා අවිලා තිනවා 85ක රිකවරි එකක්. මාස දෙකක සෙල් ඔෆ් එක මාසෙන් කවර් කරන්න යන පාටයි පොලිගෝන්. විස්තර අපි ඊයේ කතා කරලා බලන්න මේ බවුන්ස් එකට හේතුව මොකද කියලා ඊයේ වීඩියෝ එකේ. කෙසේ නමුත් මේසින් දැන් පනින්න එපා. මේකට දැන් 100% almost ගිහලා තියෙන වෙලාවේ pull back එකක් එනකන් ඉන්න එක තමයි safer. Bitcoin සම්බන්ධයෙන් කතා කරනවා නම් මේ 80 සහ 95000 ඒරියා එකේදී කරන්නේ banks විශේෂයෙන් institutions buy කරන එකයි retailers-ලා panic වෙලා sell කරන අතරේ බැංකු ටික මේ Bitcoin ටික එකතු කරගනිමින් ඉන්න බව තමයි Binance CC සඳහන් කරන්නේ. CC විතරක් නෙවෙයි කැති වුඩ් පව මෑතකදී සඳහන් කරා ඇමරිකානු රජයත් බිට්කොයින් ස්ට්‍රැටජික් රිසර්ව් ඇසට් එකට නැත්නම් ඩැට් එකට බිට්කොයින් එකතු කිරීම 2020 වර්ෂයේ ආරම්භ කරාවි කියලා. එතකොට CC වැනි අය පාකිස්තානයේ already පාකිස්තාන රාජ්‍යයට ඇඩ්වයිස් කරමින් ඉන්නවා. පැහැදිලිවම පාකිස්තානයේ බිට්කොයින් එකතු කරන්න පටන් ගනීවි රජයේ විදියට. ඉතින් ඊට අමතරව බැංකු දැන් මෑතකදී අලුතෙන්ම බැංකුවක් විදියට මෝගන් ස්ටැන්ලි බැංකුව නැත්නම් ඒගොල්ලන්ගේ වෙල්ත් මැනේජ්මන්ට් ආම් එක බිට්කොයින් ඉතරියම් තවත් ETFs ක්‍රිප්ටෝ වලට සම්බන්ධ ප්‍රොමෝට් කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි මේ වාර්තාව කියනවා Morgan Stanley to launch its first crypto wallet for wealth clients in 2026. මේක නිකන් හරියට private bankuවක් ලංකාවේ අපි කියමු commercial bank එක කියලා. Commercial bank to launch its first crypto wallet for wealth clients in 2026 වගේ එකක් දැක්කොත් ඕගොල්ලන්ට hina යනවනේ. හැබැයි hina වෙන්න එපා. 2027 වගේ 28 30 වගේ ලංකාවේ බැංකුත් මේ වගේ headline ලංකාවේ මාධ්‍යවල වාර්තා වේවි. HNB to launch its first crypto wallet for wealth clients in 2026 කියලා. ඉතින් එක එක අයට wisdom එක එන්නේ එක එක වෙලාවට. ඉතින් ඒක කෙනාගේ වරදක් නෙවෙයි. ඒක තමයි ඒ ට්‍රෙන්ඩ් එකේ හැටි, adoption waves වල හැටි. ඉතින් දැන් ඇමරිකාවේ traditional TradFi කියලා කියන්නේ traditional finance institutions මේ වෙනකොට already ලෙඩේ බෝ වෙලා තියෙන ඒගොල්ලන්ට. මේගොල්ලෝ ඉතින් ගන්නවා කියන්නේ මේගොල්ලෝ මෝඩ නෑනේ. මේ ක්‍රිප්ටෝ වලට අත දාලා Bitcoin spot ETFs ඒගොල්ලන්ගේ customer base එකට promote කරලා own wallets create කරලා මේ වගේ ලොකු investments දාගෙන වැඩේට බහිනවා කියන්නේම මේගොල්ලෝ දන්නවා ක්‍රිප්ටෝ ඇවිල්ලා තින්නේ පුතෝ යන්න නෙමෙයි කියලා. ඒ නිසා මේ change එක අපි දැන් නොගත්තොත් පෙරහැර යනවා. අපි ඩයිනෝසර්ලා වෙනවා. ඒ නිසා let's do this fast. ඒක තමයි මේ ඇමරිකාව ඇතුලේ සිද්ධ වෙන්නේ. ඉතින් ලංකාව වගේ රාජ්‍යත් කලක මේ change එක ගනිවි. එතකොට ඉතින් අපි බලාපොරොත්තු වෙමු පෙරහැර ගිහින් නොතියේවි කියලා. කෙසේ නමුත් globally මේ change එක වෙනවාමයි. ඒක කාටවත් personally politic එක අකමැති උන පළියට නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක eventually පැහැදිලිවම සිද්ධ වෙයි. ඊට පස්සේ මේක නොකරොත් ඡන්ද දෙන්න නැති තැනටත් ක්‍රිප්ටෝ කමියුනිටි එක ඒ රටවල යන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. XRP එකට හැබැයි නෙගටිව් නිවුස් එකක් තියෙනවා. ඒක තමයි මේ Wisdom Tree මෑතකදී ෆයිල් කරා ETF එකකට XRP ETF එකකට. නමුත් SEC එකට රීෆයිලිං එකක් දාලා ඒ ඇප්ලිකේෂන් එක විත්ඩ්‍රෝ කරගත්ත
ගන්න අවශ්‍ය බව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකට ඩිරෙක්ට් හේතුවක් කියලා නෑ. මේගොල්ලන්ගේ ඔල්රෙඩි යුරෝප් වල තියෙනවා ස්පොට් XRP ETF එකක්. නමුත් US වල දාපු ඇප්ලිකේෂන් එක විද්‍රෝ කරගන්න බව සඳහන් වුණා. මීට කලින් යුරෝපයේ කොයින් ෂෙයාර්ස් ආයතනය දාලා තිබ්බ ඇප්ලිකේෂන්ස් Ripple, Solana සහ Litecoin. යුරෝපීය මාකට් එක නෙමෙයි දැන් කොයින් ෂෙයාර්ස් කියන්නේ මේ යුරෝපියන් කෝපරේෂන් එකක්. ඒගොල්ලෝ US මාකට් එකේ දාලා තිබ්බ මේ ETF ඇප්ලිකේෂන්ස් විද්‍රෝ කරගන්නවා. ඒකට හේතුව මේවා පස්සේ හේතුව කොයින් ෂෙයාර්ස් US listed stock එකක් විදිහට එන්න යනවා. එතකොට ඔයාලට අපිට මේකේ shares ගන්න පුළුවන්. මම හිතන්නේ Nasdaq එකේ list වෙන්න යනවා. ඒ launch එකෙන් පස්සේ නැවත මෙවුවා එන්න ඉඩ තියෙනවා. මේ coin shares මේ application ඉවත් කරගන්න වෙන හේතුවක් නිසා නෙමෙයි. මේගොල්ලෝ publicly listed company එකක් විදිහට market එකට එන්න යන නිසා වෙන්. X pin එක දැක්ක නිසා share කරගෙන යනනම් X pin එක මේ trend line එක දිගින් දිගටම hold කරන්න යන බව පේනවා. වගේ මේවර එක ටච් නොකරම බව රිවර්ස් වෙනවා. most likely මේ ඒරියා එක 7.2 ඒරියා එකකින් බ්‍රේක්අවුට් එකකට යන ලොකු අවස්ථාවක් තියෙන බව තමයි පේන්න තියෙන්නේ. වොච් කරන්න පැහැදිලිවම අප් ට්‍රෙන්ඩ් එකක ඉන්න බව පේනවා. මේ ලෝ එකෙන් පස්සේ high lows දැන් මෙතනත් high low එකක් තමයි හැදෙන්නේ. ඒක බ්‍රේක්අවුට් එකකට යා හැකි. වොච් කරන්න එක්ස්පින් මේවර high එකේ ඉඳලා මේ පහළ සපෝට් එකට බැලුවොත් මෙයත් වැටුණා 83කට ආසන්න ප්‍රමාණයක්. මම හිතනවා දැන් මේක වැලියු ඒරියා එකකට ඇවිත් තියෙන බව මාකට් එක දකිනවා වගේ පේන්න තියෙනවා. ඩේලි chart එක බැලුවොත් කතාව වඩා පැහැදිලි. ඒකේ පොඩි මේ වගේ කප් සහ හැන්ඩල් ෆෝමේෂන් එකක් ඔය දන්නවා. කප් ඇන් හැන්ඩල් එකක් බුලිෂ් බ්‍රේක්අවුට් එකක් එක්ස්ට්‍රීම් ඕවර්සෝල්ඩ් එකේ ආසන්නෙන් රිවර්ස් වෙන්නේ. most likely මේක බොටම් එකෙන් මේ already පිටත් වෙලා හමාරයි. බිට්කොයින් 90ට පහලට එන්න අර මෝගේජ් බොන්ඩ්ස් වලට බිලියන 200ක මුදලක් ඇමරිකාව වෙන් කළ යුතුයි කියලා ට්‍රම්ප් යෝජනා කරපු එකත් යම් ප්‍රමාණයකට බලපෑ බව වාර්තා වෙනවා. මේකෙන් හවුසින් මාකට් එක සම්බන්ධ තිබ්බ නෙගටිවිටි එක පහව ගියා. ඒකම රියල් එස්ටේට් මාකට් එක නැවත ලුක්‍රටිව් මාකට් එකක් විදිහට පේන්න ගන්නවා. ඒක ක්‍රිප්ටෝ වලට සල්ලි ගේනවට වඩා රියල් එස්ටේට් පැත්තට ඉන්වෙස්ටර්ස් ලගේ සල්ලි ගෙනීම සම්බන්ධයෙන් යලි පොඩි ඉන්ට්‍රස්ට් එකක් ග්‍රෝ වෙමින් තියෙනවා. ප්‍රයිස් එක 94 ඉතර ඉඳලා 90 පැත්තට පුල් බෑක් වෙන්නත් මේ ඒ කියන්නේ හවුසින් මාකට් එක සම්බන්ධ තිබ්බ රිස්ක් එක අඩුවීම බලපාලා තිනවා. ට්‍රම්ප් ඊයේ දවසේ ඔයිල් ඇමරිකාවේ ඔයිල් කෝපරේෂන්ස් වල බොසස්ලා ටික මුණ ගැහුණා. මේ වෙනිසුවෙලාවේ නැවත ඔයිල් සම්බන්ධයෙන් කරන ආයෝජන ගැන කතා කරන්න බිලියන 100ක බිලියන 100ද 200ද බිලියන 200ක් වගේ මම මතක නැහැ 100යි. බිලියන 100ක මුදලක් වෙනිසුවෙලාවේ ආයෝජනය කරලා මේ ඔයිල් නැංවිය යුතු බවට ට්‍රම්ප් යෝජනා කරා. නමුත් ඔයිල් එක්සිකියුටිව්ස්ලා එකපාර මේකට කැමති වුණේ නැහැ. මොබිල් එක්සෝන් ආදී වශයෙන් උදැවන්තයෝ ඔල්රෙඩි මම හිතන්නේ එක්සෝන් දැනටත් වෙනිසුවෙලා ඔපරේට් වෙනවා. නමුත් මේ ඔයිල් එක්සිකියුටිව් වල සමහර අය කිව්වා මේ අපි කලින් වෙනිසුවෙලාවේ ඉද්දී අපිට ගහලා එලෙව්වා අපේ ඇසට්ස් රජය විසින් අත්පත් කරගත්ත වතාවල් දෙකක්. ඉතින් තුන්වෙනි වතාවෙත් ජනාධිපතිතුමනි රිස්ක් එක නම් ගන්න බෑ. ඒ නිසා දැනට අපිට පේන්නේ වෙනිසුවෙලා is uninvestable කියලා. කියන්නේ ආයෝජනය කරන තරම් සුදුසු තැනක නෑ කියන එක පාර ප්‍රෙසිඩන්ට් සඳහන් කරා. ඒ වැඩේ මට බාර දෙන්න මම ඒක බලා ගන්නම්. ඔයාලා වෙනිසුවෙලාවත් එක්ක නෙමෙයි ගනුදෙනු කරන්නේ you deal with me directly කියලා. එතකොට ඒක යම් විශ්වාසයක් මේ ඉන්වෙස්ටර්ස් වලට ගෙන දීමක් වෙනවා. ඉතින් ඉන්වෙස්ටර්ස්ලා සල්ලි දාන්නේ නැහැ නේ ඉන්වෙස්ටබල් නැත්තම් රටක්. ඒතකොට ඒගොල්ලෝ දාන සල්ලි වල රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා ෂෙයා හෝල්ඩර්ස්ලාට. එක්සෝන්ගේ බොස්ගේ ගෙදරින් ගෙන සල්ලි නෙවෙයි මේවා. ෂෙයා හෝල්ඩර්ස්ලා ගන්න ෂෙයාර්ස් වලින් එන සල්ලි. ඒවා ඉන්වෙස්ට් කිරීමේදී බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා තියෙන රෙස්පොන්සිබිලිටි එකක් ජනාධිපති කිව්ව පළියට දාන්නේ නැහැ. ඉතින් ඒ ගැරන්ටි එක එනවත් එක්කම වෙනිසුවෙලාවෙන් ඔයිල් ඕල්රෙඩි 7 වෙනිදා වෙනිසුවෙලාවේ බැර තෙල් ඇමරිකාවට එන්න ගත්තා. මේ හරහා ඇමරිකාව උත්සාහ කරනවා ඉන්ෆ්ලේෂන් එක ඉහළ යා නොදී
ඔයිල් මිල පාලනය කරන්න රට ඇතුළේ නැත්තම් වෙන්නේ මොකද දැන් මේ 38 මේ ඔක්කොම එකක් එකිනෙකට සම්බන්ධයි ට්‍රිලියන 38ක ණය 2026 ණය වලින් 35ක එක්ස්පයරි එක එනවා ඒවා එක්ස්පයර් වෙනවා කියන්නේ ඒවට ඉන්ට්‍රස්ට් ගෙවන්න ඕන ඒ ඉන්ට්‍රස්ට් ගෙවන්න සල්ලි නැහැනේ ට්‍රම්ප්ට ගෙදරින් ගේන්න බෑනේ එතකොට මොකද කරන්නේ අච්චු ගහන්න ඕන හැබැයි සල්ලි අච්චු ගහපුවම මොකද වෙන්නේ සල්ලි අච්චු ගහපුවම ගෑස් ස්ටේෂන් එකේදී නැත්තම් අපි කියන විදිහට පෙට්‍රල් ෂෙඩ් එකේදී පම්ප් එකට දැනෙනවා ඒ අච්චු ගාන සල්ලි වල බාර මොකද පෙට්‍රල් සල්ලි පෙට්‍රල් මිල ඉහළ යනවා එතකොට මිනිස්සු ප්‍රොටෙස්ට් කරනවා කෑ ගහනවා ට්‍රම්ප්ට පාලනය කරගන්න බැරි වෙනවා ඉතින් දැන් ඒ පෙට්‍රල් ෂෙඩ් එකේදී නැත්තම් ග්‍රොසරි ස්ටෝර් එකේදී සාමාන්‍ය ජනතාවට නොදැනෙන්න සල්ලි අච්චු ගහන්න පුළුවන් ක්‍රමය මොකද්ද ඉන්ෆ්ලේෂන් එක කන්ට්‍රෝල් කරන එක ඉන්ෆ්ලේෂන් එක කන්ට්‍රෝල් කර සල්ලි අච්චු ගන්න එක ඉන්ෆ්ලේෂන් කන්ට්‍රෝල් කරන්න තියෙන පහසුම ක්‍රමය මොකද්ද තෙල් මිල කන්ට්‍රෝල් කරන එක එතකොට තෙල් මිල පහළට ගේන එක තෙල් මිල පහළට ගෙනීම හරහා ට්‍රම්ප්ට පුළුවනි අර ට්‍රිලියන 38ක් සර්විස් කරන්න අවශ්‍ය සල්ලි ටික අච්චු ගහන්න ගෑස් ස්ටේෂන් එකේදී පම්ප් එකට නොදැනෙන්න ග්‍රොසරි ස්ටෝර් එකේදී බිල ගෙවන ගෘහණියට නොදැනෙන්න සල්ලි ටික අච්චු ගහ ගන්න පුළුවන් ඒ නිසා වෙනිසුලානු ඔයිල් ඇමරිකාවට මේ වෙනකොට අත්‍යවශ්‍යමයි ඒකයි මදුරුවව පැහැරගෙන ඇවිත් හරි මේ වැඩේ කරන්න ට්‍රම්ප් පෙළඹුණේ මේ සාම්පලවල වම් පැත්තේ පේන්නේ බැරතෙල් සාම්පලය තමයි මේ වම් පැත්තේ එක්ස්ට්‍රීම් ලෙෆ්ට් එකේ තියෙන්නේ මේ ලයිටර් වර්ෂන් එක තමයි දකුණු පැත්තේ තියෙන්නේ මේ බැරතෙල් වලටයි මේ සටන ඇමරිකාව බැරතෙල් වැඩි ප්‍රමාණයක් ගෙන්නන්නේ යාබද අපෙන් නැත්නම් කැනඩාවෙන් එතකොට දැන් මේ කැනඩාව මත ඩිපෙන්ඩ් වීම අඩු කරගන්නත් යනවා බැරතෙල් වෙනසුවෙලාවෙන් ගෙන්වීමෙන් ඇමරිකාවට අවස්ථාව ලැබෙනවා එතකොට ඇමරිකාවට බැරතෙල් සපයන වෙනසුවෙලාව තමයි ලෝකේ බැරතෙල් සංචිත වලින් වැඩිම ප්‍රමාණයක් සතු රට සෙස්සු රටවල් වලට සාපේක්ෂව වෙනිසුවෙලාව සතු ඔයිල් සංචිත තමයි උඩම තියෙන නිල් පාට කොළ පාට මම දන්නේ කැනල් එකෙන් පේන්නේ ඉතින් නොගහ කොහොමද ඒක තමයි ගහලා හරි ගන්න යන්නේ ස්ටැක්ස් කියන්නේ බිට්කොයින් ලේයර් 2 එකක් විදිහට ගෙනෙන නෙට්වර්ක් එකක් බිට්කොයින් කියන්නේ සාමාන්‍යයෙන් ස්ලෝවර් නෙට්වර්ක් එකක් ට්‍රාන්සැක්ෂන්ස් පැත්තෙන් ගත්තම ස්ටැක්ස් නිර්මාණය වුණේම ස්කේල් කරන්න බිට්කොයින් සර්විසස් හැබැයි ඩිසෙන්ට්‍රලයිසේෂන් එක සහ සිකියුරිටි එක බිට්කොයින් නෙට්වර්ක් එකේ සිකියුරිටි එක ආකාරයෙන්ම ප්‍රොවයිඩ් කරමින් ඉතින් ස්ටැක්ස් මේ වෙනකොට 95% ඩ්‍රොප් වුණා හැබැයි 95ක ඩ්‍රොප් එකකින් පස්සේ amazing ස්ටාර්ට් එකක් 2026 ගන්න ස්ටැක්ස් සමත් වෙලා තියෙනවා මේ පේන්නේ ජනවරි බුලිෂ් එන්ගල්ෆින් ඔල්රෙඩි කැන්ඩල් එක print වෙලා හමාරයි මේ month එක close වෙන්නේ කොහොමද කියන එක ගැන බලන එක වැදගත් නමුත් most likely බුලිෂ් එන්ගල්ෆින් close එකක් වෙන්න මෙතන තියෙනවා ලොකු අවස්ථාවක් ඒ වගේම මේක අපිට technically double bottom එකක් විදිහට ගන්න පුළුවන් ඒකට monthly chart එකේ print වෙන double bottom එකක් සාමාන්‍ය reversal එකක් watch කරන්න දැන් ගන්නවට වඩා හොඳයි pull back එක පොඩි time frame එකක බලලා ගන්න එක කෙසේ නමුත් අපිට පේනවා ස්ටොකැස්ටික් වල ලස්සන රිකවරි එකක් උඩට ගනිමින් ඉන්නවා. ඉතින් මේ 94% වැඩිච්ච බිට්කොයින් ලේයර් 2 එකේ මේක බොටම් එක වෙන්න ලොකු අවස්ථාවක් මේ. එල් සැල්වදෝරේ අපරාධකාරයෝ අල්ලලා සියලුම දෙනා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඔය පඩි අරන් මෙලෝ වැඩක් නොකරන NGO සංවිධානවල දැඩි විරෝධය මැද්දේ ඒ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරලා හිරේ දැම්ම දැන් හැබැයි හිරකාරයෝ ටික පාවිච්චි කරනවා රට ගොඩ දාන්න අවශ්‍ය වැඩ කටයුතු වලට මේ ඇවිල්ලා සිරගතව ඉන්න සිරකරුවන් යූස් කරමින් එල් සැල්වදෝරේ පුරාවට තියෙන වෙරළ තීරය පිරිසුදු කිරීමේ කටයුතු සඳහා ඔවුන් යොදා ගන්න ආකාරය එල් සැල්වදෝර් ප්‍රෙසිඩන්ට් නයිබ් බුකෙලෙ is being praised for making his country's prisoners clean up the beaches රටටත් වැඩක් ඇති දෙයක් කරන එක ඉතින් නයිබ් බුකෙලේ ජනපතිවරයා ගත්ත හොඳ තීන්දුවක් විදිහට ඒක හඳුන්වන්න පුළුවන් ඉරාන ඇඩ්මිනිස්ට්‍රේෂන් එක වර්තමාන ඕල්රෙඩි අන්තිම අඩිය දක්වාම වෙනකොට සාමාන්‍ය ඉරාන ජනතාව විසින් පුෂ්කර දමා ඇති බව තමයි සඳහන් වෙන්නේ ඉදිරි දින 2-3 ඇතුළත
මේ පාලනාධිකාරය ඉවත් කළ හැකි බවට මාධ්‍ය වාර්තා කරනවා. මේක ඇතරම මේ ට්‍රඩිෂනල් මීඩිය හරි අඩුවෙන් වාර්තා කරන්නේ ගොඩක් තොරතුරු YouTube වගේ චැනල්ස් වෙනම තියෙනවා ප්‍රයිවට් චැනල්ස් ඒ හරහා ඩිරෙක්ට්ලි මේ ජනතාව මිනිස්සු එවන ඉලොන් මස්ක්ගේ ට්‍රාන්ස්ලින්ක් ඉන්ටර්නෙට් හරහා එවන වීඩියෝ ක්ලිප්ස් වලින් රියල් අප්ඩේට් ගන්න පුළුවන් මේ ප්‍රධාන මීඩියා මේගොල්ලෝ ගොඩාක් එක ඇජෙන්ඩාස් පස්සේ යන අය එක අයගෙන් සල්ලි ගන්න ඇයෝ ඉතින් ඒ නිසාවෙන් ඒගොල්ලෝ ඒ සල්ලි දෙන හාම්පුත්තුන්ගේ උමනා එපාකම් සිද්ධ කරනවා විනා රියල් තොරතුරු දෙනවා හරි අඩුයි. කෙසේ නමුත් කැනඩාවේ අග්‍රාමාත්‍යවරයාත් සඳහන් කළ තිනවා මේ ඉරානය මේ සාමාන්‍ය මිනිස්සු මර්ධනය කරන්න බලය යොදන ආකාරය වැරදි සහගත බව අද දවසේ ප්‍රකාශ කරා. අවුරුද්දේ හොඳ ස්ටාර්ට් එකක් ගත්තත් ඉතිරියම් වල ETF එකේ මේ වෙනකොට net outflow එකක් වාර්තා වෙනවා මිලියන 93.8ක් පැය 24ක් ඇතුළත ඉවතට ගිය බව තමයි සඳහන් වෙන්නේ. කෙසේ නමුත් මේ ටෙක්නිකලි මේ ෆෝමේෂන් එක ඉතිරියම් අවලි chart එකේ මේ පෙන්වන්නේ වන්න අවලි බලන්නේ monthly chart එකේ අපිට පේනවා ජනවාරි හොඳ ස්ටාර්ට් එකක් ගත්ත හැබැයි ගත්ත ස්ටාර්ට් එකේ යම් ප්‍රමාණයක් දැන් ගේන්ස් අතහැරමින් ඉන්නවා. නමුත් මේ flat green line එක ඔයාලට පේනවා flat green line එක ඒ 50 simple period moving average එක වගේම 100 එක නම් already sliding නැත්නම් already moving up මේ flat line වෙච්ච 50 simple period moving average එක උඩ හැදෙන bull flag එක සාමාන්‍යයෙන් break වෙන්න ඕන උඩට. එනිසා මේක more or less outflows short term වාර්තා වුණත් long term පැහැදිලිවම bullish formation එකක් බව තමයි මගේ නම් personal opinion එක. Trump tariff විදියට charge කරපු සල්ලි Supreme Court එකෙන් නැවත දෙන්න තීන්දුවක් නොවේවි කියන විශ්වාසය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව භාණ්ඩාගාරයද US Treasury කියන්නේ භාණ්ඩාගාරය විසින් දීමත් එක්ක පොඩි රිලීෆ් එකක් කමියුනිටි එකට දැන්න බවත් ඉතින් ක්‍රිප්ටෝ ක්‍රෑෂ් එකකට තියෙන බිය මේ අනුව පහව යන බවත් වාර්තා වෙනවා. කෙසේ නමුත් ඊයේ දවසේ තීන්දුව ආපු නැති එක පොඩි කන්සර්න් එකක්. ඒ නිසා මෙතන සඳහන් වෙනවා US Treasury calms market fears saying any Trump era tariff refunds would be paid gradually avoiding liquidity shocks to bonds, stocks or crypto. ඒ කියන්නේ යම් හේකින් Supreme Court එක මේක ගෙවන්න කිව්වත් මේක එකවර ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොනොත් කොටස් වශයෙන් තමයි ගෙවීමක් සිද්ධ වෙන්නේ. ඒතකොට liquidity shock එකක් ඇති වෙන්න තියෙන අවස්ථාව එහෙම එවැනි අවස්ථාවකදී ඉඳ නොදෙනා බවත් crypto crash concerns is as treasury cash reserves near 774 billion and Supreme Court delays tariff ruling reducing risk of sudden market disruption. ගෙවන්න කිව්වොත් ගෙවන්න සල්ලිත් තියෙනවා. තාම Supreme Court එක decision එකක් දීලත් නැහැ. නිසා ඒ ගෙවන්න උනත් ගෙවන්න වෙන්නේ gradually තමයි අපි ගෙවන්නේ. ඒ නිසා liquidity shock එකක් bond market එකට stock market crypto market එකට නැති බව තමයි තාවුරු කරන්නේ. මේක යම් ප්‍රමාණයක relief එකක් අපි ඔයාලා ඔක්කොටම Patreon trade කරන්න ඉන්ට්‍රස්ට් අය සම්බන්ධ වෙන link එක description box එකේ Bitget Bybit සියලුම links උත් එක්කම එමනම් වීඩියෝ එක හමාර කරනවා. වීඩියෝ එකට like එකක් දාන්න යන්න. අපි හෙට දවසේ තවත් තොරතුරු කතා කරමු. එවනම් වීඩියෝ එක මෙතන නිමයි. හමු වෙමු මම අලුත් වීඩියෝ එකකින් එක් සුබ දවසක්.